හෙලෝ කොහොමද ළමයි මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි දැන් බලමු නිවාඩු දවසේ මම කොහොමද ප්‍රොඩක්ටිව් විදියට ගත කරේ කියලා. ඉතින් මම උදේ පාන්දර නැගිටලා ටිකක් එළියට ගිහිල්ලා එළියේ කොහොමද තත්ත්වය කියලා බැලුවා. මෙන්න මෙහෙම තමයි අහස තිබ්බේ. මේ දවස්වල හැමතැනම ගම් වතුර සුරිසුලන් නිසා අපේ කැම්පස් නිවාඩුයි. ඉතින් ඒක නිසා මම ගෙදර ආවා. දැන් මම අම්මා හදලා දුන්නු රසමරස තේ එකක් බොන ගමන් තමයි ඉන්නේ. මේ වගේ අම්මගේ රස තේ එක බොන්න වෙන්නේ මට නිවාඩුවට ගෙදර ආවොත් තමයි. ඉතින් මේ නිවාඩු දවසේ මම තීරණය කරා නාන්න කලින් hair oil treatment එක කරනවා කියලා. මම මේකෙදී පිරිසිදු හැන්දක් අරගෙන ඒකට ඔලිව් ඔයිල් තුයි පිරිසිදු පොල් තෙල් තුයි දාලා ඒක රත් කර ගන්නවා. මේ දැන් ඔයාලට පේන්නේ මම ඒක කරන විදිය තමයි. ඇත්තටම කිව්වොත් මට මේ වගේ දේවල් හැමදාම වගේ කරන්න වෙන්නේ නැහැ. මොකද මම හොස්ටල් එකේ ඉන්නේ. එතකොට මේ වගේ දේවල් කරන්න මට ටයිම් එකක් නැහැ. ඉතින් ගෙදර ආපු දවසට තමයි මම මේ වගේ දේවල් කරන්නේ. ඊට පස්සේ රත් කරගත් මේ තෙල් ටික අපි පිරිසිදු භාජනයකට දාගන්නවා. ඊට පස්සේ ඒ තෙල් අපි කොණ්ඩේ ඇප්ලයි කරන්නේ නැහැ රස්නෙන්. ඒ රස්නේ චුට්ටක් නැති වෙලා ගියාට පස්සේ තමයි අපි හිමීට එක hair එකට ඇප්ලයි කරන්නේ. අර මම ඔයාලට පෙන්නුවේ මම කලින් කිව්වා මම ඒකට යොදාගත් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි පිරිසිදු පොල් තෙල් සහ ඔලිව් ඔයිල්. තව විටමින් E කරලක් දාන්න තියෙනම් හොඳයි. මම මේක කරන වෙලාවේ අපේ ගෙදර තිබ්බේ නැති නිසා මම ඒක යූස් කරේ නැහැ. ඊට පස්සේ අපේ hair එක මේ වගේ සෙක්ෂන් දෙකකට බෙදලා අපේ ඔයිල් ටික හිමීට ඇප්ලයි කරගන්න ඕනේ. මේක ළමයි හැමදාම නාන්න කලින් ඔයාලට කරන්න තියෙනම් හොඳයි. බට් මට නම් මෙහෙම කරන්න වෙන්නේ ගෙදර ආවොත් තමයි. ඔයිල් ටික මේ වගේ හොඳට hair එකේ ඇප්ලයි කරගෙන මේ වගේ පොඩ්ඩක් මසාජ් එකක් දෙන්න ඕනේ. තව දෙයක් තමයි ගොඩක් අය මගෙන් අහුවා hair color එකක් කළද කියලා. මං hair color එකක් කළා නැහැ. උපතින්ම මගේ කොණ්ඩේ පාට මෙහෙම තමයි. ඊට පස්සේ අපි හොඳට ඔයිල් ටික ඇප්ලයි කරලා hair එකට මේ වගේ බූල් බෑන්ඩ් එකක් දාලා hair බන් එකක් දාගෙන ටික වෙලාවක් ඉන්න ඕනේ. ටික වෙලාවක් ඉඳලා ඔයිල් ටික හොඳට ඇබ්සෝබ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් නාන්න. මේ දවස්වල මාරම සීතලයි ළමයි. ඉතින් කරන්න දෙයක් නෑ තෙල් ගෑව එකේ. දැන් ඉතින් නාන්න සිද්ධ වෙනවා. නාලා ඉවර වෙලා දැන් මේ රෙඩි වුණේ මම මූණේ අයිස් කියුබ් ගන්න. ඔයාලා මගේ කලින් vlogs බලනවා නම් ඔයාලා දන්නවා මම එදා කෝපි අයිස් කියුබ් කෑව මූණේ. ඉතින් අද මම ඇප්ලයි කරන්නේ නිකම් අයිස් කියුබ්. ඉතින් මේක මම සාමාන්‍යයෙන් වැකේෂන් එකට ගෙදර ආවම කරන දෙයක්. මෙහෙම මූණේ අයිස් කියුබ් ගන්න එක මූණට හොඳයි කියලා මම අහලා තියෙනවා. ඔයාලට මේක පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන ඒකට අයිස් කියුබ් එක දාලා ඇප්ලයි කරන්න පුළුවන්. දැන් මට හුරුම වෙලා මම රෙදි කෑලි ගන්නෙ නැහැ. මම නිකම් මේක ඇප්ලයි කරනවා මූණට. මේ තමයි ළමයි මගේ දිවා ආහාර වේල. අම්මගේ ඉතින් රසබත් කන්න වෙන්නේ ගෙදරම තමයි. ඔයාලා බලනවා ඇති අයි මම මේ කැන්ඩල් එකක් පත්තු කරන්නේ කියලා. මම දැන් මේ කරන්න හදන්නේ යුනිවර්ස් එකට ස්තුතිවන්ත වෙන්න.
ඉතින් මේ වගේ කැන්ඩල් එකක් පත්තු කරලා මේ වගේ ලස්සන බුක් එකක් අරගෙන ඔයාටත් පුළුවන් ඔයාට ලැබුණු නොලැබුණු හැම දෙයකටම යුනිවර්ස් එකට ස්තුතිවන්ත වෙන්න. ඉතින් ඔයාගේ ලයිෆ් එකට නොලැබුණු දේවල් ගැන නිතර හිත වොරි වෙනවා නම් එහෙම වොරි වෙන්න එපා. මොකද ඔයාලට හොඳම දේ අවශ්‍ය වෙලාවෙදී ලැබෙනවා. අපි නිතරම ධනාත්මකව හිතන්න පුරුදු වුණොත් අපේ ලයිෆ් එකට එන ප්‍රශ්න ගැන අපි ලොකුවට වොරි වෙන්නේ නැහැ. දැන් මම මේ කරන්නේ ඇලෝ ජෙල් මූණට ඇප්ලයි කරන එක. මේ වගේ ස්කින් කෙයාර් මෙතඩ්ස් අපිට ඩේලි යූස් කරන්න තියෙනම් හොඳයි. ඉතින් මං කිව්වේ කලින් මට නම් මේ දේවල් හැමදාම කරන්න වෙන්නේ නැහැ. ඉතින් මට අද ඉඩක් ලැබුණ එකේ අනික මම vlog එකක් කරන නිසා මම හිතුවා අද ෆේස් එකට ඇලෝ ජෙල් ඇප්ලයි කරනවා කියලා. ඊට පස්සේ මම ලැබ් එකේ වැඩ වගේකුත් තිබ්බා. ඒ ටිකත් ඉවර කරන ගමන් තමයි දැන් මේ ඉන්නේ. මේ දැන් ඔයාලට පේන්නේ අපේ අම්මගේ මල් පැල. අද නිවාඩු දවසේ අම්මත් ගෙදර හිටපු නිසා අපි දෙන්න එකතු වෙලා මල් පැල අස් කරා. ඊපස්සේ ඉතින් හවස බුදු පහන තියලා ආශිර්වාද ගත්තා. ඔයාලා මගේ කලින් vlogs බලුවා නම් දන්නවා මම ගණදෙවියන් අදහන බැතිමතෙක්නේ. ඉතින් මට මේ වගේ ආදරෙන් ගණදෙවියන්ව වඳින්න වෙන්නේ ගෙදර ආවම තමයි. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයාලත් ගණදෙවියන්ට වන්දනාමාන කරන්න ගන්න. ඒකෙන් මාරම සැනසීමක් තමයි ලැබෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේන්නේ මගේ රාත්‍රී ආහාර වේල. ඉතින් මම හොස්ටෙල් එකේ ඉන්න නිසා ගෙදර ආවම මේ වගේ කෑම අපේ අම්මා මට හදලා දෙනවා. මේව ළමයි අපි ගෙදර තමයි හැදුවේ. එම්ටි බන්ස් ගෙනල්ලා තමයි හැදුවේ. ඉතින් රැටත් කාලා ඉවර එකේ මම හිතුවා අද දවසේ vlog එක මෙතනින් නවත්තනවා කියලා. Thanks for watching. Bye bye.